මේ චොප්ස් එක හදාගන්න ගොඩක් දේවල් අවශ්‍ය කරන්නේ අපේ ගෙදර තියෙන දේවල් වලින්ම ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුළුවන්. අදත් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි රස චොප්ස් එකක් හදමු. මෙතන කැරට් දෙකක් අරන් තියෙනවා. මෙතන ග්‍රෑම් 125ක් තියෙනවා. මේ විදිහට කැරට් ටික හැඩ කරලා කපා ගන්නවා. කැරට් කපා ගන්නකොට ගොඩක් මහතට කපා ගන්න එපා. ගොඩක් ඝනකමට මෙන්න මේ ඝනකමට කපා ගත්තාම ඇති. මේ වගේ අලගෙඩියක් අරන් තියෙනවා. ග්‍රෑම් 125යි. අල ගන්නකොටත් මේ වගේ ඝනකමට කපා ගන්න. ගොඩක් මහතට කපා ගන්න එපා. එතකොට ගොඩක් වෙලා අපිට මේක අල ටික තඹ ගන්න වෙනවා. මෙතන බෝංචි කරල් 10ක් තියෙනවා. ග්‍රෑම් 125ක්. බෝංචි ටිකත් හැඩයට කපා ගන්නවා. මම මේ ලුණු ගෙඩියක් අරගත්තා. ඒක ග්‍රෑම් 125ක් තියෙනවා. ඒකත් මේ විදිහට කෑලි කපා ගත්තා. ටිකක් ලොකු කෑලි. මෙතන තියෙන සුදු ලුණු බික් 4ක් එකත් හීනියට කපා ගන්නවා. මම මෙතන ගෝවා ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. ලුණු වතුරෙත් දාලා සෝදලා තියෙන්නේ. අපි දැන් ඒක ලොකු කෑලි කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ටිකක් ලොකු කෑලි කපා ගන්නවා. මෙතන තියෙනවා කෝන් ෆ්ලාවර් මේස හැඳි එකමාරක්. ඒකට හැල් වතුර මේස හැඳි 3ක් දාලා තිය කර ගන්නවා. චොප්ස් එක හදන්න පෑන් එක රත් කරගත්තා. ඒකට බටර් මේස හැන්දක් දා ගන්නවා. ඒකටම තෙල් මේස හැන්දකුත් දා ගන්නවා. බටර් එකට තෙල් දාගත්තාම බටර් එක පිච්චෙන්නේ නැතුව, කළු වෙන්නේ නැතුව චොප්ස් එක හදා ගන්න පුළුවන්. මෙතන තියෙනවා හීනියට ලියාගත්ත සුදු ලුණු පික් 4 එකක් දා ගන්නවා. දැන් සුදු ලුණු ටික බටර් එකේ සුවඳ එනකම් බෙද ගන්නවා. සුදු ලුණු ටික බෙදලා සුවඳ එනවා. ඒකට කැරට් ටික දා ගන්නවා. ඒකටම කපාගත්ත අල ටිකක් දා ගන්නවා. වැඩිපුර තඹ ගන්න ඕන ටික තමයි ඉස්සෙල්ලාම දාගන්නේ. අපි මේ එළවලු ටික තඹ ගන්නකොට සම්පූර්ණයෙන් තඹ ගන්නෑ. සාමාන්‍යයෙන් 60ක් විතර වගේ වෙන්න තමයි තඹ ගන්නෙ. දැන් මේ කැරට් ටික අර ටික විනාඩි 2ක් විතර වහලා තඹ ගන්නවා. බාගට වගේ තැම්බුනහම ඇති. මොකද අනිත් එළවලු ටිකක් දැම්මහම මේක තැම්බෙනවනේ. මේ ප්‍රමාණය තැම්බුනහම ඇති. ඒකට කපාගත්ත බෝංචි ටික දා ගන්නවා. මෙතන බෝංචි කරල් 10ක් තියෙනවා. ඒකටම කපාගත්ත ලුණු ගෙඩියක් දා ගන්නවා. සාමාන්‍ය මේ ගත්ත හැම එළවලුවක්ම ග්‍රෑම් 125ක් 150ක් අතර තමයි තියෙන්නේ. ඒ ටිකක් දාලා කලවම් කර ගන්නවා. අපි මේ චොප්ස් එක හදා ගන්නකොට අපි හදාගන්න මේ චොප්ස් එකේ පාට ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන. ভেජිටබල් වල පාට තියෙන විදිහට හදා ගන්න ඕනේ. ගොඩක් බෙරි වෙන්නේ නැති විදිහට හදාගත්තාම කොළ පාට එහෙම තියෙනවා. මීට කලින් මම චොප්ස් එකක් හැදුවා බේබි කෝන් බටන් මස්රූම් එහෙම දාලා. ඔයාලට තේ විදිහට චොප්ස් එක හදා ගන්න පුළුවන්. ඒකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. දැන් චුට්ටක් වහලා තඹ ගන්නවා. දැන් බලමු චොප්ස් එක කොහොමද කියලා. දැන් මේ ටික සීසන් කර ගන්නවා. ලුණු කුඩු තේ හැඳි 3 කාලයි. ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි. දැන් මේ ටික දාලා කලවම් කර ගන්නවා. දැන් කපාගත්ත ගෝවා ටික දා ගන්නවා. ගෝවා ග්‍රෑම් 150යි. ඒ ටිකක් දාලා කලවම් කර ගන්නවා. දැන් මේකට වතුර මේසෙන්දී එකමාරක් දා ගන්නවා. දැන් වතුර ටිකක් දාලා කලවම් කරලා එළවලු ටික තැම්බෙන්න වහලා තියා ගන්නවා. ගොඩක් වෙලා තැම්බෙන්න අවශ්‍ය නැහැ. මොකද අල එහෙමත් තැම්බිලා තියෙන්නේ. බෝංචි ටික තව පොඩ්ඩක් තැම්බුණා නම් ඇති. දැන් චොප්ස් එක වහලා වැඩි ගින්දරේ විනාඩි 2ක් තඹ ගන්නවා. දැන් විනාඩි 2ක් වැඩි ගින්දරේ තඹ ගත්තා. දැන් බෝංචි හැමේ බාගෙට තැම්බිලා තියෙන්නේ. මේ වගේ 60ක් විතර තැම්බුණාම ඇති. මේකට දැන් කෝන් ෆ්ලාවර් දා ගන්නවා. මෙතන තියෙනවා කෝන් ෆ්ලාවර් මේස හැඳි එකමාරකට වතුර මේස හැඳි 3ක් දාලා දිය කරලා. කෝන් ෆ්ලාවර් එක දැන් හයි වෙලා තියෙන්නේ. පොඩ්ඩක් දිය කරලා දා ගන්නවා. ඒ ටිකක් දාලා කලවම් කර ගන්නවා. මෙන්න මෙහෙම තමයි අපේ චොප්ස් එක එන්නේ. මේකට මම තල තෙල් තේ හැඳි දෙකක් දා ගන්නවා. සෙසමි ඔයිල් වලින් තේ හැඳි දෙකක් දා ගන්නවා.
දැන් තනර තෙල් ටිකක් දාලා කලවම් කරගන්නවා. ඔයාලට මේ චොප්සි එක හදාගන්න එච්චර වෙලා යන්නේ නැහැ. කෑම අඩුවෙන් කන දවසකට පාන් පෙට්ටක් ටෝස් කරලා මේ විදිහට චොප්සි එකක් හදාගත්තාම බඩ පිරෙන රසට කන්න පුළුවන්. දැන් අපේ චොප්සි එක හරි. එහෙනම් ඔයාලත් මේ විදිහට චොප්සි එකක් හදලා හදිසියෙ ගෙදරට එන අමුත්තන් එක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.